hello ඉතින් SK YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් අද මාත් එක්ක යමුද ඔයගොල්ලෝ රවුමක් දාන්න. ඉතින් මම මතක් කරන්න ඕනේ මගේ YouTube channel එක ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා support එකක් දෙන්න. අනිවාර්යෙන්ම වැඩි කතා නැතුව අපි කෙලින්ම වීඩියෝ එකට යමු. අපි බලමු අපි අද කොහෙද යන්නේ කියලා. ඉතින් මම රුමේනියාව සම්බන්ධව පොඩි හැඳින්වීමක් කරන්නම්. ඇත්තටම කිව්වොත් එහෙම රුමේනියාව සාමාන්‍ය ලංකාව මගේ මව් රට. ඉතින් මව් රටයි රුමේනියාව බැලුවොත් එහෙම දැන් තියෙන ආර්ථිකයත් එක්ක සාමාන්‍ය රුමේනියාව ජීවත් වෙන්න පුළුවන් මිනිස්සෙක්ට සාමාන්‍ය ගන්න පඩියත් එක්ක අපි ගන්න පඩියත් එක්ක බැලුවොත් එහෙම සාමාන්‍ය දැන් ලංකාවයි රුමේනියාව බැලුවොත් එහෙම ගේමක් ගහ ගන්න පුළුවන් රටක් තමයි අනිවාර්යෙන්ම. මං හිතන්නේ අපේ කෙල්ලෝ කොල්ලෝ ගොඩක් දැන් රුමේනියාවට එමින් පවතිනවා සහ එන්න ඉන්නවා. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය දැන් එම්බසි ප්‍රශ්නක් තියෙනවා. ඉතින් එම්බසි ප්‍රශ්නත් එක්ක මං හිතනවා ඒගොල්ලොන්ට ඉක්මනට එම්බසි ගේ වීසා වැඩිලා ඉක්මනට මෙරට වෙන්න මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ රට ගත්තොත් එහෙම ඇත්තටම රුමේනියාව ගත්තොත් ඉතින් හැමදේම ලේසි විදිහට හදලා තියෙන. කියන්නේ අපිට සාමාන්‍යයෙන් නොදන්න කෙනෙක් වුණත් රටකට ආවට පස්සේ අතරමං වෙනවානේ. ඒ වගේ තමයි. ඉතින් මේ රටේ එහෙම නැහැ. අපිට හැමදේම ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් විදිහට හැමදේම මේ රටේ හදලා තියෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම රුමේනියාව කියන රට පට්ටම ලස්සන රටක් තමයි. ඉතින් ගත්තොත් එහෙම පිළිවෙල පැත්තෙන් ගත්තොත් එහෙම පිළිවෙල හිටන් මාරම ලස්සනයි. ඉතින් ඔයගොල්ලන්ට දැන් උනත් මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට පේනවනේ වටපිටාව කොහොමද තත්ත්වය කියලා මාරම ලස්සනයි. ඉතින් මේ රටේ ඉන්න කට්ටිය ගොඩක් කට්ටිය දන්නවා කොහොමද කියන්නේ මං ගත්තොත් එහෙම ලංකාවේ පුරවැසියෝ ගත්තොත් එහෙම සාමාන්‍ය මේ රටේ ඉන්න විදිය කොහොමද කියලා ඒගොල්ලෝ දන්නවා. දැන් මේ රටේ මේ රට ඇතුළේ ඉන්න කට්ටිය ගත්තොත් එහෙම ඉතින් අපි ෆුල් වීඩියෝ එක බලමු. ඇත්තටම ගොත් එහෙම වැහිබර කාලගුණයක් තිබ්බේ. ඉතින් පොඩියට පොදයක් යනවා. ඉතින් මොන වහිනවා ලාවට වගේ. ඉතින් පුළුවන් විදිහට මම මේකේ වීඩියෝස් ටිකක් ගත්තා. ඉතින් නැත්තම් ගොත් එහෙම මාර ලස්සනයි. ඉතින් පිස්සුවා ඉතින් කෙල්ලොන්ට ඉතින් ඉතින් මල් කිව්වොත් ඉතින් දන්නවනේ ඉතින් මාරම ලස්සනයි. ඉතින් මම කියන්නේ වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. එහෙනම් කට්ටිය ඉතින් අනිවාර්යයෙන්ම සපෝට් එකක් දෙන්න වීඩියෝ එකට ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරන්න. කොහොමද රුමේනියාව කොහොමද විස්තර මොනවාද අඩුපාඩු ඒ හැමදේම ඔයගොල්ලෝ කෙලින්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න.
ඉතින් කොහොමද ඉතින් පාක්කේ වීඩියෝ එක ඉතින් අන්න ඔය විදියට පාක්කේ වීඩියෝ එක ඉවර වෙනවා. දැන් ඉතින් අපි යන්න හදන්නේ shopping mall එකකට. ඉතින් shopping mall එකේ වීඩියෝ එක අපි ගිහිල්ලා බලමු. අනිවාර්යෙන් ඔයාලගෙන් කමෙන්ට් එකක් ඕනේ පාක්කේ වීඩියෝ ගැන කොහොමද කියලා. ලස්සන තැන් අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න. ඔන්න ඉතින් අපි shopping mall එකට ආවා. ඉතින් බලන්න ඉතින් කොහොමද size එක කියලා. ඉතින් හිතා ගන්න බෑ මාළම ලොකුයි. ඉතින් දවස් මේකට හැබැයි සාමාන්‍ය පුද්ගලයෙක් ගියොත් එහෙම හවස වගේ තමයි එන්නේ. ඒ කියන්නේ තරමට ඇවිදින්න තැන් තියෙනවා. සාමාන්‍ය ගත්තොත් එහෙම one go pace එක වගේ තමයි. ඉවත් අද ආවේ අපි මෙන්න මේ ring light එකක් ගන්න. තනිකර මේක පිස්සුවක්. ස්පීකර් නතර වෙන්නේ. ඔන්න ඉතින් ලික පැත්තට ආවේ. ඉතින් ලික පැත්තට ආව කියන්නේ ඉතින් ආයේ ඉතින් whisky brandy wine ආයේ ඉතින් පිස්සුවක් ඉතින්. සාමාන්‍ය මෙතෙන්ට ආවට පස්සේ හිතා ගන්න බෑ මොකද්ද ගන්නෙ මොකද්ද බොන්නේ. ඒ තරමක් තියෙනවා brand ආයෙත් නෑ පිස්සුවක්. තනිකර පිස්සුවක්. ඉතින් මේකේ වීඩියෝ එකත් මෙතනින් ඉවරයි. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මේකේ මම ෆුල් වීඩියෝ එකක් අරන් එනවා. මොකද අපිට කාල වේලාව මදි වුණ හින්දා අපි ඉක්මනට ගෙදර ආවා. ඉතින් එහෙනම් මම ওই විදියට vlog එක ඉවර වෙනවා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකට සපෝට් එකක් දෙන්න, like කරන්න, share කරන්න, YouTube subscribe කරලා නැත්නම් subscribe කරලා සපෝට් එකක් දෙන්න. ඉතින් තවත් vlog එකකින් හම් වෙනතුරු හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ.